මම අද කතා කරන්නේ ඔයාලගේ ෆෝන් එකේ වීඩියෝ එඩිටර් තියෙනවා. ඉතින් ගොඩක් වීඩියෝ එඩිටර් අතරින් සමහර වීඩියෝ එඩිටර් වල එක්ස්පෝර්ට් කරනකොට තිරේ ඕෆ් වෙන්න බෑ. තිරේ ඕෆ් වෙන්න බෑ එක්ස්පෝර්ට් වෙනකන්. ඉතින් තිරේ ඕෆ් වුණොත් එක්ස්පෝර්ට් වෙන එක නතර වෙනවා. ඉතින් අපිට ඒක වළක්ව ගන්න ඕනේ. අපි ඉතින් එක්ස්පෝර්ට් වෙලා ඉවර වෙනකන් අපි තිරේ අල්ල ඉන්නවා. තිරේ ටච් කර ඉන්නවා. ඉතින් එතකොට අපිට සෑහෙන කාලයක් ගත වෙනවා. මොකද සමහර වීඩියෝ එඩිටර් වල වීඩියෝ එකක් එක්ස්පෝර්ට් වෙන්න සෑහෙන්න කාලයක් යනවා. ඉතින් ඒ සඳහාම මම අද ඔයාලට ඇප් එකක් කරන් ආවා. එක්ස්පෝර්ට් වෙන එක එක්ස්පෝර්ට් වෙන්න තියද්දි ඔයාලට අනිත් ඕන වැඩක් කරන්න පුළුවන්. ෆෝන් එකේ කිසිවක් නෙමෙයි එක්ස්පෝර්ට් වෙන්න තියලා ඔයාගේ වෙන වැඩක් කරගන්න. එක්ස්පෝර්ට් වෙනකම් එක්ස්පෝර්ට් එක කැන්සල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්ක්‍රීන් එක ඕෆ් වෙන්නේ නැහැ. ඒකට පොඩි ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඔයාලා Play Store එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න. Play Store එකේ සර්ච් කරන්න ඕන keep on screen කියලා. keep screen on කියලා සර්ච් කරලා සර්ච් කරාට පස්සේ මේ වගේ ඉරක පින්තූරයක් තියෙන එකක් වටනවා. ඔයාලා ඒක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට තියෙන එක ඉන්ස්ටෝල් කරගන්න. මම දැනටම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඒක නිසා මම ඕපන් කරලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක ඔන් කරන්න තියෙන්නේ කියලා. ඕපන් කරාට පස්සේ මේ විදිහට තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. මෙතන උඩ තියෙනවා keep on screen කියලා. ඒක disable කරලා තියෙන්නේ. ඔයාලා ඒක enable කරගන්න ඕනේ. ඒක උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ හරියක් වටනවා. ඒ කියන්නේ enable කියන එක. ඉතින් මේක ඉතාමත් සරල ඇප්ලිකේෂන් එකක්. ඔයාලට තියෙන්නේ මේ ඇප්ලිකේෂන් එකේ නැවතත් ස්ක්‍රීන් එක ඕෆ් කරන්න නම්. මොකද එක්ස්පෝර්ට් වෙලා ඉවර වුණාට පස්සේ අපිට මේ ඇප් එකකින් වැඩක් නැහැ. ආයි එක්ස්පෝර්ට් කරන වෙලාවට විතරයි දාන්න ඕන. නැත්තම් ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් එකේමයි තියෙන්නේ. ඒකට ඔයාලා නැවතත් ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ඒක ඩිසේබල් කරගන්න විතරයි ඔයාලට තියෙන්නේ. ඊටාම සරල විදිහට ඔයාලට මේ ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට එක්ස්පෝර්ට් කරගන්නත් පුළුවන් ඊටාමත් පහසුවෙන්. ඒ වගේම ස්පීඩ් එකෙන් එක්ස්පෝර්ට් වෙනකන් තිරේ ඕෆ් වෙන්නේ නැති වීඩියෝ එඩිටර් එකක් ගැන මේ 2020 අලුතෙන් ආපු වීඩියෝ එඩිටර් එකක් ගැන මම වීඩියෝ එකක් කරා. ඔයාලා මගේ channel එකෙන් ඒක බලන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙමු. අදට සමු ගන්නවා. සුබ දවසක්.